ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලව එක්කන් යන්නේ අద్භූත ගමනක් කිව්වොත් හරි. මොකද ලොක් නස් ඔයාලා අහලා තියෙනවද කියලා මම දන්නේ. ස්කොට්ලන්ඩ් වල හයිලන්ඩ් ප්‍රදේශයේ පිහිටලා තියෙන විශාල වැව් පන්තියක්. ඉතින් මම ලන්ඩන් වලින් වික්ටෝරියා කෝච් ස්ටේෂන් එකට ගිහිල්ලා එතනින් බස් එක අරගෙන මැන්චෙස්ටර් වලට තමයි එකට ගියේ. එතෙන්ද මගේ යාළුවෝ දෙන්නා මාව පික් කරන්න. ඊට පස්සේ අපි කොෆි එකත් අරගෙන ඉන්නේ ශ්‍රී ලංකාවේ. ඉතින් එයාගේ අක්කී තමයි එක තමයි මම මේ ගමන යන්නේ. ඉතින් ඔයාලට පේනවා වගේ මේ වින්ටර් සීසන් එකේ ට්‍රැවල් කරනවා කියන්නේ සමර් එකට වඩා වෙනම වයිබ් එකක්. පරිසර විවිධත්වයයි ලස්සනයි නීදමෙන් වැහිලා සමහර කඳු හිමෙන් වැහිලා. ඉතින් මේ තමයි අපි එකටම බලන්නාව මේ හරක් ටික. මෙයාලට කියන්නේ හයිලන්ඩ් කව්. ඉතින් මමත් මෙච්චර ළඟට දැකපු ෆස්ට් ටයිම් ඉතින් මෙයාලව එතන බලා ගන්නවා. මේ ගොඩ කට්ටිය එනවා ටූරිස්ට්ලා මෙයාලව බලන්න. ඉතින් ඔයාලට මේ පේන තැනින් අපිට මේ බ්‍රේස්ලට් ගන්න පුළුවන්. අපි කැමති ගානක් දාලා ඉතින් මම ඔයාලට බලන්න ඒක වීඩියෝ කරගත්තා. ඔයාලට පේනවා ඉතින් මේ වටපිටාව තියෙන ලස්සන වින්ටර් එකේ මෙහෙම මේ දුර ගමනක් යනවා කියන්නේ මාර වයිබ් එකක්. ඉතින් එහෙම කැමති කෙනෙක් ඉන්නවා නම් මම ඔයාලට මේ කියනවා UK ඉන්න කෙනෙක් නම් ලොක් නස් ඒ පැත්තේ නිකන් රෝඩ් ට්‍රිප් එකක් වගේ ගිහින් බලන්න. ඔයාලා මට පස්සේ ප්ලෑන් කරන්න. මේ තියෙන්නේ මේ එඩින්බරා ටවුන් එක. ඉතින් අපි එදා හවස චුට්ටක් මෙහෙ ඇවිත්තා. ඊට පස්සේ අපි මේ දැන් යන්නේ ජොනි වෝකර් ස්කොටිෂ් විස්කි ෂෝරූම් එක බලන්න. මම හිතන්නේ ඔයාලා අහලා ඇති ජොනි වෝකර් අනිවාර්යෙන්ම මේ ඒක ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් අපි ඒක බලන්න ගියා. ඉතින් ඔයාලට මේ පේනවා වගේ ගුඩක් සෙනගෙනවා එක බලන්න. ඉතින් අපි මොකද ගත්තේ නැහැ බලන්න ගියා. මේ ඒකට ගොඩක් ටූරිස්ට් ඇට්‍රැක්ෂන් ප්ලේස් එකක් එතනත්. ඉතින් එඩින්බරා යන කවුරුත් එතෙන්ට යනවා. ඉතින් මේක තමයි මේ ගමන මං ආසම අත්දැකීම වුණේ. ඒකට යාලා ගත්තා මට මතක විදිහට පවුන් 10ක්. මාර වයිබ් එකක් කියන්නේ අර හැරි පොටර් එකේ මේ ඉන්න පකමුණ වගේ යන්නේ. හරිම කියුට් එකක් මාර ෂොක්. ඉතින් ඊට පස්සේ අපි දැන් මේ යන්නේ අපි නවතින්න දාගත්තේ පර්ත් වල ස්කොට්ලන්ඩ්. ඉතින් එතෙන්ට ගිහිල්ලා එතන මේ තමයි ඩේ 2 එක. ඊට පස්සේ අපි උදේම පිටත් වුණා ලොක් නස් යන්න. මොකද මෙතන ඉඳන් පැය 2මාරක් වගේ ඩ්‍රයිව් එක මට මතක විදියට. අපි දැන් යන ගමන් එකටම කෑවයි. අක්කි ගෙනත් තිබුණා පොල් සම්බර් අර මේ බොටල් කරපු එක. ඒ වෙලාවේ හැටියට අර සීතලයි ශ්‍රී ලංකන් ටේස්ට් එකයි oh my god next level. ඉතින් ඒ වෙලාවේ හැටියට මාර මේ අත්දැකීමක් එක. ඊට පස්සේ අපි දැන් යන්නේ ලොක් නස් කියන ඒ ගමට. ඒක පිහිටලා තියෙන්නේ හයිලන්ඩ් කියන ප්‍රදේශයේ. ඉතින් ඒ පැත්තට යනකොට ගොඩාක් කඳු වනාන්තර තමයි පහුවෙන්නේ. අද කියන කවරේ ප්ලෑන් කරනවා නම් මේ ට්‍රිප් එක ඔයාලට කන්න බොන්න ඒ වගේම තෙල් ගහගෙන එහෙම ලෑස්ති වෙලා යන්න. මොකද ඒ හරියේ කිසිම සුපර් මාකට් එකක් එහෙම ගොඩ දුරක් යනකම් අපිට හම්බුන්නේ නැහැ. මේකේ ඇත්තට විශේෂත්වය කියන්නේ මේක මිඩ් ස්ටෝරි එකක් වටා ගොඩනැගිච්ච ටූරිස්ට් ඇට්‍රැක්ෂන් ප්ලේස් එකක් වගේ. ඔයාලට මේ පේන ස්ට්‍රෙච් එක හැදලා තියෙන ලොක් නස් කියන එයාලා 1930 දශකය පුරාවට මිනිස්සු කටකතා විදියට කියලා තියෙනවා. එතන ලොකු ඩයිනෝසිරස් කෙනෙක්ගේ වගේ ඔළුව දිගට තියෙන ජීවියෙක් මේ
වැව වැවේ ජීවත් වෙනවා දැකලා තියෙනවා ෆොටෝස් තියෙනවා වීඩියෝස් තියෙනවා ඉතින් ඒ කාලේ ඒ වුණාට විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ. මේ වැව ගැන කතා කරොත් මේ වැව කිලෝමීටර් 37ක් වගේ ප්‍රදේශයක විහිදිලා තියෙන විශාලතම සහ ගැඹුරුම ජල පද්ධති වලින් එකක්. එතන තිබුණු විදියට මෙතන තියෙන අද්භූත බව තවත් වැඩි. මේ වටේ තියෙන කැලේ මීදුමයි මේ සමයකෙත් මේ විදියලු මේ නිකන් අර අද්භූත පාටයිලු. ඒ වුණාට විද්‍යාත්මකව තවමත් තහවුරු කරලා නැහැ ඒ ලොක්නස් කියන ජීවියා මේක ඉන්නවද නැද්ද කියලා. හැබැයි ඒක විශ්වාස කරන ඒ ගමේ ජීවත් වෙන මිනිස්සු ඉඳලා තියෙනවා. එයාලා දැකලා තියෙනවා කියලා තියෙනවා. එක දශකයක් තුළ හැමෝම කතා වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අද්භූත දේවල් මේ වගේ දේවල් හොයාගෙන යන්න කැමති කෙනෙක් ඉන්නවනයියෝ කියලා මං කියනවා ඔයාලට ගිහින් බලන්න කියලා. ඉතින් හදිස්සි ඔයාලට දැක ගන්න පුළුවන් වුණොත් එහෙම මටත් ෆොටෝ එකක් අනිවාර්යෙන් එවන්න. ඉතින් ඒ යන ගමන් ආදී කාසල් එකක් දැක්කා. ඉතින් අපි චුට්ටක් නවත්තුවා. ඉතින් ඔයාලට මේ පේනවා වගේ මේ දුමයි සීතලයි මාරම ලස්සනයි පරිසරේ. ඉතින් එදා දවසේ රෑ මම ආයෙමත් ලන්ඩන් පිටත් වෙන්න මගේ ට්‍රේන් එක තිබ්බා. ඉතින් ඊට පස්සේ යකි අයයි මාව ගෙනල්ලා ස්ටේෂන් එකට දාන්න සම්බන්ධ යන්නේ. මොකද එයාලා එදා දවසත් එහෙ ඉඳලා එන්න ඕනේ. නමුත් මට ඊළඟ දවසේ වැඩ තිබ්බ නිසා මම මේ ට්‍රේන් එකේ එන ගමන් මේ ලංකාවේ කඩයක් හම්බුණා. ඉතින් ෆොටෝ අරගෙන ඉතින් පැය 4ක ගමනකට පස්සේ මම ලන්ඩන් වලට ආවා. ඉතින් thank you so much for watching. I hope you guys enjoy this video. Bye bye.